Hello guys, welcome to my channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද උදේම බෙහෙත් ගන්න යන්න ඕනේ නිසා දැන් ඉතින් මම මේ බත් ටිකක් කන්න තමයි යන්නේ. අද හදලා තියෙනවා පරිප්පුයි දැල්ලු තෙල් දාලා ඉන්දියාප්ප ටිකකුත් තිබුණා. ඒ ටිකක් දාගෙන කාලා දැන් ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් බෙහෙත් අරන් ඉවරයි ළමයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ආයුර්වේද ડોක්ටර් කෙනෙක් ගාවට තමයි ගියේ. එන ගමන් මෙන්න මේ චිප්ස් එක අරන් ආවා. ඒක මං ගොඩක් කාලෙකින් තමයි කන්නේ. අවුලක් නෑ, රසට තිබුණා. ගෙදර මල් පෝච්චියක් ගෙනත් තිබුණා. ඉතින් ඒකේ මල් පැලයක් හිටවන්න ඕනි කියලා අම්මයි මායි හැමදාම හිතනවා ඒත් හිටවන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් වත්ත පිටිපස්සේ මෙන්න මේ පැල జాතිය තිබුණා. මේව නම් හෙනට හැදිලා තියෙනවා වත්ත පල්ලෙහා. ඉතින් ඒකෙන් පැලයක් ගලවලා අරගෙන මේ පෝච්චියේ ඉඳන් තමයි යන්නේ. පස් පොඩ්ඩක් පුරවලා පැලේ ඉඳලා ආයෙත් ඒක උඩින් පස් ටිකක් දැම්මා. ඉතින් අපේ අම්මා තමයි ඔය පස් කප පැලේට දාන්නේ. මං ඉතින් මේ පැලේ හෙලවෙන නිසා පැලේ මේ විදියට අල්ලගෙන හිටියා. වොයිස් කරලා මගේ උගුරත් වේරිලා ළමයි. ඉතින් ඔය තියෙන්නේ අපි හදපු පැලේ. අපේ අම්මා වතුර ටිකකුත් දැම්මා ඒකට. මං කලින් මගේ කාමරෙත් මෙන්න මේ පැල జాතිය හදලා තිබුණා. පස්සේ අපේ අම්මලා කිව්වා ඒක පොඩ්ඩක් අවුවෙන් තියන්න කියලා. ඊට පස්සේ පැලේ මැරිලා ගියා. අනේ මන් දන්නේ ඇයි කියලා. අවුව වැඩි නිසා වෙන්නත් ඇති සමහර විට. පෝච්චියේ තිබුණ පස් ටිකම අරගෙන පොඩ්ඩක් වතුර දාලා ආයෙත් කලවම් කරලා ගත්තා වේලිලා වගේ නිසා. දැන් නම් පැලේ ඉඳලා ඉවරයි. මම හිතුවා පස් මදි වෙයිද කියලා. ඒත් ගානටම තිබුණා. ඊට පස්සේ මම මෙන්න මේ ගමි කැන්ඩි එක try කරලා බැලුවා. ඉතින් ඒකේ පාටින් මෙන්න මේ වගේ කියුට් බෑලා තමයි හිටියේ. ඊට පස්සේ මට පොඩි බඩගින්නක් ඇවිල්ලා මම මෙන්න මේ රාමෙන් එක try කරලා බැලුවා. ගෙදර තිබුණ බිත්තරේකුත් තම්බගෙන ඒකත් එක්ක තමයි කෑවේ. දැන් නම් ටිකක් හවස් වෙලා පේනව නේද එන වැහි කළුව. හොඳටම වහින්න වගේ තමයි යන්නේ. ඉතින් ඔයාලගේ පැතිවලටත් වහිනවද ළමයි? ගම් වතුර ගලලද? අපිට නම් සැරින් සැරේට තමයි මේ විදියට වහින්නේ. ඔන්න ඉතින් අපිට වැස්සත් එක්කම හුළඟකුත් පටන් ගත්තා. වැස්සත් එක්ක පොඩි බඩගින්නක් ඇවිල්ලා සෝයයි පරිප්පුයි ටිකක් දාගෙන ওই විදියට තමයි මම පාන් එක රස බැලුවේ. එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.